welcome everyone. අපි ස්ටුඩන්ට්ස් ලා රික්වෙස්ට් කරලා තිබුණා මේ ස්ලයිඩ් වල 7 8 9 10 කියන එකත් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා. ඒකට අපි ඒක කන්සිඩර් කරලා ක්‍රියේට් කරන වීඩියෝ සීරීස් එක තමයි මේ එකේ පළවෙනි වීඩියෝ එක. week 7 ස්ලයිඩ් එකට දාන්න. ඒකට ඔයාලා දන්නවා අපි මේ ස්ට්‍රින්ග් කියන එක ගැන කතා කරා. සිම්ප්ලි ගත්තොත් ස්ට්‍රින්ග් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනටම දන්නවා. ස්ට්‍රින්ග් එකක් කියලා කියන්නේ අපි අපේ ස්ට්‍රින්ග් ටයිප් එකේ වේරියබල් එකක් කියලා කියන්නේ ටෙක්ස්ට් එකක්. ඒ කියන්නේ අකුරු ඉලක්කම් දෙකම තියෙන්න පුළුවන්. හැබැයි එතනදී අපි ස්ට්‍රින්ග් එකකට අකුරු සාමාන්‍යයෙන් දාන්න පුළුවන් ඒත් එකම ඉලක්කම් දැම්මොත් අපි හිතමු a equal 55 55 කියලා දැම්මොත් අපි දන්නවා 55 කියන එක කැල්කියුලේෂන් වලට යොදා ගන්න බෑ. එතනදී අපිට ඒක 55 කියන එක ස්ට්‍රින්ග් එකක් විදිහට යූස් වෙන්නේ. ඒතර මේ ස්ට්‍රින්ග් කියන්නේ මොකක්ද කියලා අත්‍තරම කන්සිඩර් කරොත් දන්නවා මේක තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න. මොකද මේ කියන ඔයාලා දැන් අයිඩියා එකක් තියෙනවා, ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙනවා. උනාට ඔයාලට ස්ලයිඩ් වල තියෙන එකත් ස්ටුඩන්ට් රික්වෙස්ට් කරපු නිසාම මම මේක එක්ස්ප්ලেইন කරන්නේ. ස්ට්‍රින්ග් එකක් කියලා කියන්නේ සිම්ප්ලි ගත්තොත් අපි දන්නවා අපි message එකක් යවද්දී එහෙම නැත්නම් address එකක් use කරද්දී එහෙම නැත්නම් database එක මොනවා හරි address එකක් ඕනිම text base දෙයක් save කරද්දී data එකක් save කරද්දී අපි use කරන්නේ මේ string කියන type එක. ඒක මෙතනදී ඒක username එකක් වෙන්න පුළුවන්, password එකක් වෙන්න පුළුවන්, address එකක් වෙන්න පුළුවන්. ඒ හැමතැනදීම අපි use කරන string කියන එක. ඒකට ඒක ගැන තමයි මෙතනදී මේ explain කරන්නේ. ඒතර string එක තව ඉගෙන ගන්න තමයි මේ slide එක create කරලා තියෙන්නේ. ඒතර මෙතනදී string එකක් create කරන්නේ කොහොමද? ඒත් එක්කම string manipulate කරන්නේ කොහොමද? අන්න ඒ දේවල් ගැන තමයි අපි මේ session එකේදී කතා කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු string ගැන පළවෙනි slide එකේ මේකේ තුන්වෙනි slide එකේ තියෙන මොනවද කියලා. ඒක ගැන මම explain කරන්නම්. මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් string I use for storing text. ඒ කියන්නේ string use කරන්නේ text store කරන්න. ඒකම string variable contains a collection of characters surrounded by double quotes. ඒ කියන්නේ double quote. මෙන්න මේ double quote ඇතුලේ තමයි අපි string එකක් type කරන්නේ. ඒතකොට තමයි ඒක string කියලා අඳුරගන්නේ. දැන් මෙතන ගත්තොත් string කේ නම තමයි ඒ data ඒ variable එකේ නම තමයි greeting, data type එකේ string, ඒත් එක්ක මේකේ value එක දකුණු පැත්තේ තියෙන value එක hello කියලා දීලා තියෙනවා. මේක දීලා තියෙන්නේ double quotes ඇතුලේ. example එකක් දාලා තියෙනවා මෙතන create variable of type string and assign it a value. especially ඔයාලා මතක තියාගන්න දැන් මේ theory part එක දැන් මේ වගේ දේවල් දැන් තියෙන technology එකත් එක්ක මේක practically use කරන්න දන්න එක තමයි ගොඩක්ම වැදගත්. තමයි උනාට students ලාට දැන් මේක මේ ටික site එකේ මොනවද තියෙන්නේ කියන එක ගැන doubt එකක් තියෙන නිසා මම මේක explain කරන්නේ. ඔයාලා ඊට වැඩ කරපු ස්ටුඩන්ට්ස් ලා අතර මේ වගේ දේවල් මීට වඩා ගොඩක් එහාට මේවා යූස් කරලා වැඩ කරලා තියෙනවා. ඒ වුණාට මේකේ අපි මේකේ ස්ලයිඩ් එකම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්නම් මේ ඉතිරි 7 8 9 10 කියන එක upon student request. ඒකට සිම්ප්ලි මතක තියාගන්න මේකේ මේ කියන්නේ ස්ලයිඩ් එකේ කියන්නේ string කියන එක අපිට මේ විදියට ඩබල් කෝට්ස් ඇතුලේ මෙන්ෂන් කරන්න පුළුවන් කියන එක තමයි පළවෙනි ස්ලයිඩ් එකේ කියන්නේ. අපි ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ඒකෙන් මොකද්ද කියන්නේ. හරි මේ ස්ලයිඩ් එක ගත්තොත් string length. A string in C# is actually an object which contain property and methods. දැන් මෙතනදී අපි මෙතන මෙන්ෂන් කරලා තියෙනවා string කියලා කියන එකම object එකක් කියන එක. මේක ඔයාලට object oriented programming කියන්නේ මොකක්ද කියන එක වෙනම subject එකක් තියෙනවා ඔයාලගේ ඉස්සරහ semester වලදී. ඒකට මම object එකක් කියන්නේ මොකක්ද කියන එක simply explain කරා. ඒකට object එකට තියෙනවා property, methods. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් car කියලා object එකක් ගත්තොත් car එකේ property තමයි color එක. ඒත් එක්කම ඒකේ තියෙන එක මොන මොඩල් එකක්ද කියන එක වගේ එකක්. ඊට පස්සේ මෙතඩ් කාර්යකට මොනවද කරන්න පුළුවන් කියන එක. සිම්පල් පොයින්ට් එකෙන් මම කියන්නේ අතරම මෙතඩ් කියලා කියන ෆන්ක්ෂන් වලට ඒතර මෙතන ප්‍රොපර්ටි කියලා කියන්නේ අපි ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ ගත්තොත් ඒකේ තියෙන වේරියබල් ඒකේ තියෙන වේරියබල්ස් ඒ වගේ දේවල් වලට දැන් මෙතනදී අපි මේක එක්සැම්පල් එකෙන් ඔයාලත් බේසිකලි විනාඩි ඉගෙන ගන්න අර විදියට. ඒක නිසා තමයි මම මෙතනදී පැහැදිලි කරේ. ප්‍රොපර්ටි කියලා ගත්තොත් කාර් එකක් ගත්තොත් ඒක කලර් එක වෙන්න පුළුවන්, මොඩල් එක වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. මෙතඩ් කියලා කියන්නේ කාර්යකට කරන්න පුළුවන්. car එකට drive කරන්න පුළුවන්, brake කරන්න පුළුවන්, නතර කරලා තියන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඒතර මෙතනදී which contain property and method that can run that can perform certain operation on string. එතනදී string එකට සම්බන්ධ ඒ වගේ operation perform කරන්න පුළුවන් කියන එක කියලා කියන්නේ. ඒතර for example the length of a string can be found with the length property. ඒතර length property එකෙන් අපිට පුළුවන් මේක දැන් මේ කියන කතාවම ඔයාලට practically පැහැදිලි කරලා දෙන්න. නැත්නම් ඔයාලට මේ තේරුම් ගන්න ගියොත් මේක programming කියන එක අනිවාර්යයෙන්ම එපා වෙනවා. මොකද practical knowledge එක නැතුව මේවා ඉගෙන ගන්න ගියොත් මොකද අපි ඕනිම දෙයක් දැන් අපි scientifically මොනවා හරි අලුත් සොයාගැනීමක් ගත්තත් ඒක ඒ scientifically මොකද්ද හොයාගන්නපු දේ practically එක කරාට පස්සේ තමයි ඒකේ theory එක දෙයක් හොයාගෙන තමයි ඒක theory එක පස්සේ හදන්නේ. නැතුව theory එකෙන් practical එකට යනවා කියලා දෙයක් නැහැ scientific world එක ගත්තොත්. ඒකට ඒක මෙතන මම ඔයාලට ගන්නන්නේ. දැන් මෙතන මේ කියන එකේ තේරුම ගත්තොත් simply මේකෙදී string වලට තියෙනවා කියලා කියනවා length කියලා property එකක්. ඇත්තටම ගත්තොත් දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් string text. මේක ඔයාලා දන්නවා. මේකේ data type එකේ ඉස්සරහින් තියෙන string ඒකේ නම තමයි text. ඒත් එක්ක මෙතන සමාන ලකුණ දාලා තියෙනවා double quotation එක ඇතුලේ. එතකොට මේ type කරපු එක තමයි මේකේ value එක. ඊට පස්සේ අපිට
int x දැන් ඔයාලා දන්නවා මෙතන integer කියන data type එකෙන් x කියලා හදාගෙන තියෙනවා variable එකක්. එතකොට ඒකේ data type එක int ඒකේ නම තමයි x සමානයි ඒකට value එකක් දීලා තියෙනවා text ext.length. ඒ කියන්නේ මෙන්න මේ ext කියලා හදපු string එකේ length එක මේකේ store කරන්න කියලා කියන්නේ. දැන් length එක කියලා කියන්නේ මේකේ කොච්චර characters තියෙනවද කියන එක. එතකොට මේ විදිහට මෙතනදි ගත්තොත් මේකේ length එක කියලා කියන්නේ characters කීයක් ඒ string එකේ තියෙනවද කියන එක. එතකොට මේකෙන් අපිට පුළුවන් මේක characters කීයක් තියෙන string එකක්ද කියලා ගණන් කරන්න නැතුව හොයාගන්න. මෙතන ඔයාලට පේනවා අකුරු 26 නේ තියෙන ඉංග්‍රීසි වල. එතකොට 26 කියලා එන්න ඕනේ. දැන් මෙහෙම නැතුව මොනවා හරි randomly ගොඩක් දිග value එකක් තිබුණා. එතකොට එතනින් අපිට පුළුවන් මේකේ length එක දැන් මෙතන හරියට store වෙන්න ඕනේ 25 කියන එක. ඔයාලට ඕනි නම් 26 කියන එක. ඔයාලට ඕනි නම් මේක type කරලා බලන්න. කොහොමද උත්තරේ එන්නේ කියන එක. එතකොට මේ විදිහට පුළුවන් අපිට string length කියන property එක ගැන idea එකක් ගන්න. හරි අපි ඊළඟ slide එකට යමු. හරි ඊට පස්සේ මේ slide එකත් මම ඔයාලට practically explain කරනවා. මේකේ කියලා තියෙන දේ බලමු. මොකක්ද කියලා string method. There are many string methods available, for example to upper and to lower, which returns a copy of the string converted to uppercase or lowercase. දැන් මේක කියන්නේ මේකයි. සිම්පලි ගත්තොත් මේ කියන එක ප්‍රැක්ටිකලි මම කියලා දෙන්නම්. string method කියලා කියන්නේ දැන් මෙතන මේ string method දෙකක් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා to upper to lower කියලා. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තුනම string එකක් text අනිත් එක u අනිත් එක v. දැන් මේ පළවෙනි එකේ hello world කියලා තියෙනවා capital simple mix කරලා first අකුරු දෙක first characters දෙක capital අකුරු වලින් ඊට පස්සේ මෙතන txt to upper ඒ කියන්නේ මේ string එකේ නම දාලා dot එකක් තියලා to upper කියලා මෙතන function එකක් විදිහට දාලා තියෙනවා. එතකොට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙතනදී අපි ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ මේ විදිහට වර්කන් දෙකක් එක්ක දැම්මොත් ඒක අපිට අඳුර ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් වලදී ෆන්ක්ෂන් එකක් කියන එක. මේක ඔයාලට ප්‍රැක්ටිකලි වැඩ කරගෙන යද්දී තේරුම් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනදී බලන්න මේකේ කරලා තියෙන්නේ මේක ඇයි මෙහෙම දෙයක් කරන්න කියන එක ඔයාලා ස්පෙෂලි මතක තියාගන්න. අපි දැන් ගත්තොත් අපි දන්නවා සාමාන්‍ය අපි ටෙක්ස්ට් බොක්ස් එකක ටෙක්ස්ට් එකක් එන්ටර් කරද්දී අපිට කැපිටල් සිම්පල් සමහරලාට මාරු වෙලා එන්ටර් වෙන්න පුළුවන්. එක්සැම්පල් එකකට ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන්න කියලා කිව්වොත් එතකොට අපි ඊමේල් එක සමහරලාට මොනවා හරි සමහර තැන්වලදී කැපිටල් අකුරු යූස් කරන්න පුළුවන් සමහර තැන්වලදී සිම්පල් යූස් කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා C# වලදී එතකම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලදී ඒ යූස් කරන data text case sensitive. ඒක නිසා case sensitive කියලා කියන්නේ අපි ABC කියලා කැපිටල් වලින් ටයිප් කරොත් ඒක එකක් ABC කියලා සිම්පල් වලින් ටයිප් කරොත් ඒක තව එකක්. ඒක නිසා එකම විදිහට කැපිටල් සිම්පල් තියෙන්න ඕනේ. ඒතර එහෙම ප්‍රශ්නයක් වුණොත් මෙන්න මේක යූස් කරන්න පුළුවන්. මොකද අපිට මොනවා ටයිප් කරත් ඒක කැපිටල් වලට හරි මොනවා ටයිප් කරත් ඒක සිම්පල් වලට හරි කන්වර්ට් කරගන්න පුළුවන් නම් අපි ඩේටාබේස් එකත් එක්ක මැප් කරද්දී එතෙන්දී අපිට පුළුවන් අර කැපිටල් සිම්පල් ටයිප් කරන එකෙන් එන ඉෂුව එක ඉග්නෝර් කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී මේක අපි යූස් කරන්නේ දැන් මේ x.toUpper කියන එකෙන් අපි මේක මතකයි ඔයාලට මේ වගේ දේවල් අපි කතා කරා ඉන්ටිජර් වලට කන්වර්ට් කරද්දී එතන ස්ට්‍රින්ග් වලට කන්වර්ට් කරද්දී ඒ concept එකමයි තියෙන්නේ. එතකොට ඔයාලා ස්පෙෂලි මතක තියාගන්න මේවා තිබුණට මේවා එකින් එක බයි හાર્ට් කරන්න ඕනේ නැහැ. එහෙම බයි හાર્ට් කරනවා නම් ඔයාලා ඇත්තටම software engineer කෙනෙක් වෙන්න වා කියන එකේදී පොඩ්ඩක් ඩවුට් එකක් තියෙන පුළුවන්. මොකද මේ බයි හાર્ට් කරගෙන අපිට critical thinking එකත් එක්කම logical thinking වලට යන්න අමාරු වෙන. ඒක නිසා ක්‍රමය මොකද්ද කියන එක මතක තියාගන්න. මෙතනදී මොකද්ද වෙන්නේ කියන එක එකක් ඉගෙන ගත්තම මේ විදියට අනිත් දේවල් වෙනවා කියන එකක් මතක තියාගන්න. ඒතර මෙතනදී මේ ඩොට් එකක් තිබුණොත් මෙතනින් අපි දන්නවා මේකෙන් මොන හරි කන්වර්ෂන් එකක් වෙනවා කියන එක අපිට මතක තියාගන්න පුළුවන්. දැන් මේකෙන් කරන්නේ මේ ටෙක්ස්ට් එක මේ string text කියන එකේ තියෙන මොනවා හරි දේවල් ටික අප කරන්න කියලා මේකෙන් කියන්නේ. to upper කියලා කියන්නේ තියෙන අකුරු ටික ඔක්කොම කැපිටල් කරන්න කියලා. ඒතර මේ string u කියන එකේ ස්ටෝර් වෙන්නේ මේ hello world කියන එක කැපිටල් වලින් ස්ටෝර් වෙන්නේ. ඒතර string v text to lower කියලා කියන්නේ දැන් ඒතර මේ උඩ තියෙන ටෙක්ස්ට් එකේ දේවල් ටික lower. ඒ කියන්නේ simple වෙලා මේකේ ස්ටෝර් වෙන්නේ. ඒතර අපිට පුළුවන් මේක keyboard input එක විදිහට ගත්තොත් මොන විදිහට user මේක type කරත් අපිට පුළුවන් ඒක අපිට capital වලින් නම් ඕනේ ටෙස්ට් කරලා check කරද්දී map කරලා බලද්දී මේක එකට ගැලපෙනවද කියලා බලද්දී මේක to lower කරන්න පුළුවන්. එහෙම නැත්නම් to upper කරලා අපිට ඕන විදිහට convert කරගන්න පුළුවන්. ඔයාලට ඕනි නම් මේක practically check කරලා බලන්න පුළුවන්. code එක run කරන්න අපිට පුළුවන් visual ස්ටඩිය කරන් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් WFA ස්කූල් වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක කරන් කරලා බලන්න පුළුවන් මේක. ඒතර මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ තියෙන ටෙක්ස්ට් එක කැපිටල් වෙලා තියෙන දෙකේදී මේ U වල වැලියු එක ගත්තොත් කැපිටල් වෙලා තියෙන මේක ගත්තොත් සිම්පල් වෙලා තියෙනවා. සිම්පලි මේකෙන් කියන්නේ මේ විදිහට අපිට කැපිටල් කරන්න පුළුවන්, සිම්පල් කරන්න පුළුවන් කියන එක. හරි අපි ඊළඟට බලමු. ඊළඟ ස්ලයිඩ් එකේ මොනවද කියන්නේ කියලා අපි චෙක් කරලා බලමු. හරි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මේකෙත් තියෙන දේ අපි කතා කරා අර මුලින්ම මම ප්‍රැක්ටිකලි ඔයාලට කතා කරා එක ළඟ වචන දෙකක් ටයිප් කරන්නේ කොහොමද කියන එක. ඒක මම අර ඔයාලට 55 එකතු කිරීම 25. ඒතකොට 55 5525 වගේ ටයිප් වෙන තැනදී මම ප්‍රැක්ටිකලි කියලා දුන්නා මේක මොකද්ද මේ concat කියන වචන තේරුම කියලා. ඒකට ඒකටත් අපිට මෙතඩ් එකක් යූස් කරන්න පුළුවන් string.concat කියන එක. string.concat method to concatenate two strings. දැන් මේක මෙතන අපිට මේ මෙතඩ් එකකිනුත් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්නවා මේ දෙක අපිට මේක අවුට්පුට් එක ගන්න තැනදී එකතු කිරීම ලකුණ දාලා ගත්තත් C# වලදී නම් අපිට මේක concat කරන්න පුළුවන්.
PHP වලදී වගේ ගත්තොත් ඒකේ dot එක තියන්න බෑ. concat කියලා කියන්නේ දෙකක් එක ළඟ mention කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් වගේ තේරුමක්. දැන් මෙතන බලන්න first name එක John. මෙතන මේ quotation එක ඇතුළේ space එකක් තියලා තියෙනවා. last name එක Doe. එතකොට මෙතන string name කියන්නේ string එකේ මෙතන අලුතෙන් name කියලා එකක් හදලා තියෙනවා. string concat කියලා දාලා තියෙන්නේ. එතකොට මේකෙදී මේ string name කියන එකට store කරන්න කියලා තියෙනවා concat කියලා දාලා මෙතනදී කරලා තියෙන්නේ first name එකයි last name එකයි කියන දැන් මෙතන මේ variable දෙකේ නම first name last name නේ ඒ දෙකේ තියෙන දෙක concat කරලා මේ name කියන එකට store කරන්න කියලා කියන්නේ. ඒතකොට මේ name කියන එක print කරලා බැලුවා John space එක වදින මෙන්න මෙතන තියපු මේ space එක නිසා එහෙම නැත්නම් මේ දෙක එකලක type වෙන්නේ. අර අපි එකතු කිරීම ලකුණෙන් කරපු දෙයම මේකෙන් කරගන්න පුළුවන්. ඒතකොට ඔයාලා මෙතනදී මේ මෙහෙම එකක් concat කියලා එකක් තියෙනවා කියලාත් මතක තියාගන්න. හැබැයි ආයෙත් මට repeat කරලා කියන්න තියෙන්නේ මෙහෙම ඉගෙන ගන්න ගියොත් මේ slide වල තියෙන ඒවා මේක ඔයාලට මේ C# documentation එක ගත්තොත් මේක පිටු දහස් ගානක දෙනවා. කියන documentation එක ගත්තොත් 1000කට වැඩි documentation එකක් ඔයාලට download කරගන්න පුළුවන් Visual Studio එකේ. ඕක පාඩම් කරලා ඔයාලා සාමාන්‍ය ක්‍රමයට අර A level කරනවා වගේ නැත්නම් මොනවා හරි classical exam එකක් කරනවා වගේ මේක පාඩම් කරලා කරන්න ගියොත් ඉතින් ඔයාලට industry එකේ ගිහිල්ලා වැඩක් කරන්න සමහරවිට ඔයාලට lifetime එක end වෙන්නත් පුළුවන්. ඒක නිසා මේකෙන් වෙන්නේ මොකද්ද? critical function එක මොකද්ද? අපිට කරගන්න ඕනේ දේ මොකද්ද? example එකක් විදිහට ගත්තොත් අපි software එකක් හදද්දී ඒකේ logic එක මොකද්ද කියලා තේරුම් ගත්තම ඒක කරන්නේ කොහොමද කියන ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එක කොහොමද තියරියෙන් ගන්න කියන එකට යන්න. එතකොට ඔයාලට දැන් අපි දැන් මෙතන සිම්ප්ලි ගත්තොත් මේකෙත් තියෙන්නේ වචන දෙකක් තියෙනවා. ඒ දෙක එක ළඟ ටයිප් කරගන්න ඕනේ. දැන් අපිට ගත්තොත් ඕක මතකනේ අපි අර ඇප්ලිකේෂන් හදද්දී. එහෙම නැත්නම් hello කියලා දාලා first name එකයි last name එකයි දාලා අපිට මොන හරි message එකක් display කරගන්න ඕනේ තැන්වල label එකකදී අපි කරේ. අපි හිතමු අපි ඔයාලා email එකක් දුන්නත් දන්නවා. අපේ database එකේ තියෙන මොනවා හරි data ටිකක් අරගෙන hello දිනේෂ් හෙලෝ දුෂාන් ඔය විදිහට ගත්තොත් හෙලෝ කියලා අපිට ඒක ළඟින් database එකේ තියෙන නමක් mention කරගන්න ඕනේ. ඒකට හෙලෝ concat කරලා space එකක් තියලා space එකක් නිකන් තියෙන විදිහත් මම කිව්වා එකතු කිරීම ලකුණක් දාලා empty double quotation එකක් ඒ කියන්නේ double quotation එකක් space double quotation එකක් දාලා එහෙම කරගන්න පුළුවන් කියන එක. අන්න ඒ වගේ තැනක තමයි මේ concat කියන එක අපි use කරන්නේ. ඒතර අන්න ඒ වගේ තැනකදී use කරන්න පුළුවන් මේක අපිට method එකක් විදිහට use කරන්න පුළුවන්. ඒ concept එක තමයි මේක තියෙන්නේ. හරි අපි ඊළඟ slide එකෙත් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ස්ලයිඩ් එකේ බලමු access string කියලා කියන්නේ මේකදී ඇත්තටම මෙතන තියෙන අර array වල අපි ඉගෙන ගන්න concept එක you can access the characters in a string by referring to its index number inside square bracket. This example prints first character in my string. දැන් මෙතන ගත්තොත් බලා ගන්න පුළුවන් අපිට string කියලා මෙතන තියෙන data type එක මෙතන my string කියලා හදලා තියෙනවා. ඒකේ name එක මේ තියෙන්නේ data type එක name එක equal hello කියන එක තමයි data එක value එක. ආයිත් මම කියනවා මේක මම ඔයාලට මුලින්ම දීපු lecture note එකක් තියෙනවා. මම හදලා දීපු lecture note එක simply ඇති. මේ මොකද්ද මේ variable එකක් create කරන්නේ කොහොමද කියන එක. string මෙතනින් කියන data type එක මෙතනින් කියන්නේ ඒකේ ඒ string data එකේ name එක ඒ variable එකේ name එක ඒකම මෙතන දකුණු පැත්තේ තියෙන්නේ ඒකට assign කරපු value එක console right line මේක දැන් ඔයාලා print කරන්න use කරන්නේ. my string කියන්නේ මෙතන මේ variable එකේ name එක මෙතන මේ ස්ක්වයර් බ්‍රැකට් එකක් දාලා බිඳුව කියලා දාලා තියෙන්නේ. ඒතර මේකත් අර array එකක් විදිහට තමයි මෙතනත් කන්සිඩර් කරන්නේ. array එකක concept එක මෙතන use කරන්නේ. මේක 0 1 2 3 4. ඒතර මෙතන අර index එක සාමාන්‍ය අපි දන්නවා programming වලදී බිඳුවෙන් පටන් ගන්නෙ. බිඳුව දාපු නිසා h අකුර තමයි මේකේ output එක එන්නේ. ඒතර ඔයාලා දන්නවා e අකුර ගන්න නම් 1 කියලා දාන්න ඕනි. මේක ඒතර arrays වල concept එකම තමයි මෙතන තියෙන්නේ. simply මේ එකක් access කරන්නේ කොහොමද කියලා මෙතන තියෙන. දැන් ඒතර මෙතනදී අපිට පුළුවන් මේක සාමාන්‍ය use වෙන තැනත් ඔයාලා මතක තියාගන්න. අපි හිතමු අපිට අපේ ක්ලාස් එකේ A අකුරෙන් නම් පටන් ගන්න කී දෙනෙක් ඉන්නවද කියලා අපිට check කරගන්න ඕනේ නම් මේක අපිට use කරන්න පුළුවන් මේ concept එක. ඒතර මේක අපිට if එකක් දාලා මෙතනින් එන value එක if එකකට condition එකක් දාලා සමානද කියලා check කරලා බලලා යාලා ටික අපිට output එකක් විදිහට ගන්න පුළුවන්. ඒතර මෙතනින් කියන්නේ string එකක් access කරන්නේ කොහොමද කියන එක. මේක ඔයාලට මේකේ idea එක දැන් පැහැදිලි. අපි බලමු ඊළඟ slide එකේ මොනවද කියන්නේ කියලා. හරි මේ ස්ලයිඩ් එකේ තියෙන අපි අර කලින් කතා කරපු methods කිහිපයක් ගැන අපි දැන් ඉස්සරහට කතා කරා to upper to lower කියන එක. ඒකට එතෙන්දී අපි මෙතනදී කතා කරපු methods තව තියෙන ඒවා ටිකක් ගැන කියන්නේ. මෙතන බලාගෙන බලන්න ඕන list එක format returns the formatting string. ඒකම split the string into sub string. يعني string එක sub string වලට split කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ sub string කියලා තියෙනවා return sub string of string. ඒකම දැන් මෙතන අපි ගත්තොත් මෙතන දවල්ට සාමාන්‍ය අපිට trim කියනවා වගේ එකක් ගත්තොත් removes any leading and trailing white space. ඒකෙන් කියන්නේ අපිට spaces ඒ මොන හරි string එකක් ගත්තොත් තියෙන spaces අයින් කරන්න වගේ දේවල් use කරන්න වලට use කරන්න පුළුවන්.
ends with check if the string ends with the given string. ඒ කියන්නේ අපිට දැන් අර මම කලින් කිව්වා වගේ මොන හරි string එකක් ඊට ඕනි string එකකින් end වෙනවද කියලා බලන්න. අපි ගත්තොත් SHA වලින් නම් end වෙනවද කියලා check කරගන්න ඕනි නම් මෙන්න මේ ends with කියන එක use කරලා අපිට SHA කියලා දෙන්න පුළුවන්. එතකොට මේ SHA කියලා use වෙන ටික අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙතන අපිට remove කියන එකෙන් remove characters from a string මොන හරි character එකක් remove කරන්න ඕනේ නම් ඒ විදිහට use කරන්න පුළුවන්. ඔයාලට time එක තියෙනවා නම් මේ ටික වෙනම check කරලා බලන්න මෙහෙම string method තියෙනවා කියන එක. හැබැයි ඔයාලා මතක තියාගන්න especially දැන් මේ අපි දැන් program එකක් simply ගත්තොත් programmer කෙනෙක් වෙනවා කියලා කියන්නේ මේක වැදගත් නෑ කියලා මම කියනවා නෙමෙයි. හැබැයි අපි prioritize කරන්න ඕනේ මොකටද කියලා මම ඔයාලට මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. software engineer කෙනෙක් කියලා කියන දැන් තියෙන මම කතා කරන්නේ මේ 20යි 26 recording එක කරන්නේ අද ජනවාරි 31යි. ඒතකොට 20යි 26 කියන එක ගත්තොත් මේ දේවල් කටපාඩම් කරන්න ඕනේ නැහැ. මම කියන මේක මගේ personal අයිඩියා එකක් මම මෙතනදී කියන්නේ. දැන් තියෙන ටෙක්නොලොජි එක ගත්තොත් දැන් අපි දන්නවා ඉස්සර අපි හැමදේම ගල් ලෑල්ල ලිව්වා, ඊට පස්සේ පොත්වල ලියන්න ගත්තා, ඊට පස්සේ ඕක අපි ඩිජිටලි ස්ටෝර් කරන්න ගත්තා. ඔය විදිහට දාලා දැන් තියෙන ටෙක්නොලොජි එක data සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන වෙලාවක prompt එකක් දීලා data ටික අපිට ඕන data ටික සර්ච් කරලා අපිට ගන්න පුළුවන්. දැන් වැදගත් වෙන්නේ මේ දැන් තියෙන වලට එකට වැදගත් වෙන්නේ හරියට හිතලා මොන හරි ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට සොලියුෂන් එකක් පුළුවන් තරම් ඉක්මනට අඩුම කොස්ට් එකක් කරන විදිහට efficiently හරියට ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් දෙන්න පුළුවන් එන්ජිනියර් කෙනෙක් තමයි දැන් වර්ල්ඩ් එකට ඕන වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේ කියනකොට සිලබස් එකත් එක්ක යන නිසා මම මේ ටික එක්ස්ප්ලেইন කරන්නේ. ඒතකොට මේ වගේ දේවල් ඇත්තටම අපිට දැන් මේක කොම්ප්ලෙක්ස් වුණත් මේකදී මොකද්ද කරන්න ඕනේ කියලා මේ දේවල් කටපාඩම් කරන්න තු අපිට ගන්න පුළුවන්. ඒනට තියෙනවා. සිලබස් එකේ තියෙන නිසා ඉතින් මේකදී මේ වගේ එකකින් ක්වෙස්චන් එකක් කවුරු හරි කෙනෙක් දැම්මොත් පේපර් එක හදන කෙනෙක් ඒතකොට තියෙනවා. මේකට ෆේස් කරන්න වෙනවා. ඒ වුණාට ඉතින් මම දැන් මගේ පර්සනල් අයිඩියා මොකද මම ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක හැමදේම එක්ක මම ඔයාලට මේක එක්ස්ප්ලেইন කරන්නේ. මොකද ඔයාලගේ හැමෝගෙම ෆස්ට් ඩේ හද්දී තිබුණු ෆියුචර් ගෝල් එක තමයි software engineer කෙනෙක් වෙනවා කියන එක. ඒතකොට එතෙන්ට යන්න නම් ඔයාලා මොකද කැම්පස් එකක ඉගෙන ගන්නේ මොන හරි higher education වලදී අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ knowledge එක. හැබැයි අපිට ඉන්ඩස්ට්‍රි එකට යද්දී ඕනේ වෙන්නේ ස්කිල් එක. ඒතකොට ඒ ස්කිල් එකට ඒක කන්වර්ට් වෙලා නැත්නම් ඔයාලට ඉන්ඩස්ට්‍රි එකට යද්දී ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඒ ටැලන්ට් එක පෙන්නද්දී. ඒක නිසා මේ දේවලුත් මතක තියාගන්න. හැබැයි ස්පෙෂලි අර මම කිව්ව දේ දැනට ඉන්ඩස්ට්‍රි එකට ඕනේ කවුද? ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් ඒකට හරියටම ලයින් වෙන විදියට අඩුම කොස්ට් එකකින් අඩුම කාලෙකින් කරන්න පුළුවන් හොඳම විදියට ඉක්මනට දෙන්න පුළුවන් කෙනාට තමයි දැන් ඔපචුනිටි එක තියෙන්නේ. ඒකට අන්න එතෙන්ට ඔයාලට යන්න පුළුවන් විදියට ඔයාලගේ ස්කිල් එක ස්පෙෂලි ලොජිකල් තින්කින් කියන එක හදාගන්න. ඒකට මේ වගේ දේවලුත් අපිට යූස් කරන්න පුළුවන්. මේකෙන් දේවල් ඔයාලට ඕනේ නම් ප්‍රැක්ටිකලි කරලා බලන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක්. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මෙතන දාලා තියෙනවා මේකේ එක්සැම්පල් එකේ message box show is S කියලා කියන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන දාලා තියෙන්නේ for loop එකක්. ඒත් එක්කම මෙතන for loop එක මේකේ S length ඒ කියන්නේ අපේ මේකේ S කියලා කියන්නේ මෙතන මේ ටෙක්ස්ට් බොක්ස් එකෙන් එන data එකනේ. එතකොට එතනදී ඒ ටයිප් කරන එකේ length එක කියලා කියන්නේ අපි කලින් කතා කරා ඒක කොච්චර දිගට තියෙනවද කියන එක කොච්චර characters තියෙනවද කියන එක. එතකොට ඒ වාර ගන්නට එක රන් කරන්න කියලා මෙතන for loop එක දාලා තියෙනවා. එතකොට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් replace p b. එතකොට මේ විදිහට p කියන එක b වලින් replace කරන්න. p වෙනුවට b දාන්න කියලා තැන් තියෙන්නේ. ඊට පස්සේ message box මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ මෙතන is index of is to string search from the beginning of the string. මුලින් ඉඳන්ම search කරන්න කියලා කියන්නේ is කියලා. දැන් මෙතන මේ විදිහට ගත්තොත් මේකෙදී index of is කියලා විතරක් දැම්මොත් දැන් මෙතන මේ වලට sentence එක බලා ගන්න පුළුවන්. first letter of your text is මේ විදිහට තියෙන්නේ. එතකොට මෙතනදී මේකෙදී is කියන එක search කරන්න මෙතනදී තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී තියෙන්නේ මුලින් ඉඳන්ම search කරන එක 15 වෙනි තැන ඉඳන් ලොකේෂන් එකේ ඉඳන් සර්ච් කරන්න කියලා මෙතන මේ විදිහට තියෙන. එතකොට මේක අපිට මේ ටිකෙන් විතරක් ගන්නව නම් මේ වගේ ප්‍රෝග්‍රෑම් කිය ගන්නක් අපිට හදන්න පුළුවන් මේ ටික පැහැදිලි කරන්න ගියොත්. එතකොට මෙතනදී අර කලින් කියපු ටික මෙතන එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ මේ ස්ට්‍රින්ග් කියන concept එක මෙතන එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ මේ method කොහොමද use කරන්නේ කියන එක එක ඒවා. එතකොට ඔයාලා මුලින්ම බලන්න දැන් ප්‍රෝග්‍රෑමින් එක්සෑම් එකට ලියද්දී මූලික concept එක නේ මොනවද අපි කලින් කතා කරේ variable type variable එකක් හැදෙන්නේ කොහොමද ඒත් එක්කම valid variable name එකක් තියෙන්නේ කොහොමද ඒත් එක්කම අපි කතා කරපු දේවල් ටික if එක ඊට පස්සේ අපි control structures කතා කරා ඒත් එක්කම loops ගැන කතා කරා. මේ දේවල් ටික හරියට තේරුම් අරගෙන ඊට පස්සේ ඔයාලට තියෙන time එකේ විදිහට මේ ටික
ෆලෝ කරන්න මොකද වැදගත්ම දේවල් ටිකට මුල් තැන දෙන්න. එතකොට මේ පේපරේ යන හරියට ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියලා තියාගෙන බලන කෙනෙකුට ඔයාලගෙන තේරුම් ගන්න පුළුවන් මෙයා බේසික් කන්සෙප්ට් ටික දන්නවා. මේ ටිකත් මෙයා දන්නවා කියන එක ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන්. නැත්තම් ඔයා අපි හිතමු අනිත් දේවල් ටික දන්නේ නැතුව මේ ටික විතරක් කටපාඩම් කරා කියලා ඔයා ඉන්ටර්විව් එකකට ගියා වුණත් අර ටික දන්නේ නැත්තම් එතකොට ඔයාට ප්‍රෝග්‍රෑමින් ගැන ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගැන ඩවුට් එකක් එන්න පුළුවන්. ඒක නිසා ප්‍රයොරිටි එක වැඩියෙන් දීලා මුලින් අර ටික ස්ටඩි කරලා ඊට පස්සේ මෙතෙන්ට එන්න මේකේ මොකද්ද මේ කියන්නේ කියන එක මතක තියාගන්න. ස්ට්‍රින්ග් මෙතඩ් කියලා කියන්නේ අපිට ස්ට්‍රින්ග් එක සම්බන්ධ එක එක දේවල් අපි කලින් කතා කරන්නේ ඒක අපර් වලට කන්වර්ට් කරන්න පුළුවන්, ලෝවර් වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඒත් එක්ක මේක ස්ටාර්ට් වෙන්නේ මොන විදියටද එන්ඩ් වෙන්නේ මොන විදියටද ඒව චෙක් කරන්න පුළුවන්. ඒක නිසා නේ ප්‍රයොරිටි එක දීලා ඔයාලා ස්ටඩි කරන්න. මම ඔයාලට උගන්වද්දිත් උපරිම try එකක් දුන්නේ ඉන්ඩස්ට්‍රි එකට වැදගත් වෙන දේවල් ටික මුලින් කවර් කරලා ඊට පස්සේ අනිත් ඒවාට යන්නේ. ඒක නිසා ඒක ඔයාලගේ ටැලන්ට් එක මත ඩිපෙන්ඩ් වෙනවා ඒක කොහොමද සිලෙක්ට් කරගන්න ඕනේ කියන එක. ඒතර මේක මම දැන් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා. මේක ඉග්නෝර් කරන්න කිව්වා කියන එක මම ඔයාලට ප්‍රෝග්‍රෑමින් ගැන ආස හිතෙන විදිහට ස්ටඩි කරන්න ඕනේ මෙතන එක තමයි මෙතනදි කියලා දුන්නේ. බේසික් කන්සෙප්ට් එක තේරුම් අරගෙන රියල් වර්ල්ඩ් එකට සොලියුෂන් එකක් දෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ එතෙන්ට තියරි එක ඇටච් කරන්න මේක කරන්නේ කොහොමද කියන එක. හරි. එතකොට මේ ස්ලයිඩ් එක මෙතනින් ඉඳන් මේක ඔයාලට ඕනේ නම් මේ එක එක ඇඩ් කරලා try කරලා බලන්න පුළුවන් මේ ගැන වැඩි ස්ටඩි කරන්න ඕන නම්. ඒතර මේ ටික තමයි මේ ස්ට්‍රින්ග් කියන ස්ලයිඩ් එකේ ඔයාලට දීලා තියෙන 70k ස්ලයිඩ් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ. මම ඔයාලා රික්වෙස්ට් කරපු විදිහට අනිත් ස්ලයිඩ් තුනත් මේ විදිහට එක්ස්ප්ලেইন කරන්න උපරිම එක්ස්ප්ලেইন එකක් කරලා ඔයාලට පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එකක් දාන්න බලන්න එක්සෑම් එකට කලින්. හැබැයි ඔයාලා වැදගත් දේවල් ටික මුලින් ස්ටඩි කරලා ඊට පස්සේ අනිත් දේවල් වලට යන්න. එතකොට ඔයාලට බෝරින් නැතුව එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. අනිත් එක ප්‍රෝග්‍රෑමින් කියන එක ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොම බදාගෙන කොතනද වැදගත් තැන එහෙම දන්නේ නැතුව ඉගෙන ගන්න ගියොත් අර ප්‍රෝග්‍රෑමින් කියන එක ටිකක් මෙෂ් වෙන්න පුළුවන්. හරි. එහෙනම් thank you very much හැමෝටම. කන්සෙප්ට් එක හරියට තේරුම් ගන්න. කන්සෙප්ට් එක තේරුම් අරගෙන මේක මොකටද යූස් වෙන්නේ කියලා තේරුම් අරගෙන ඉගෙන ගන්න. එහෙනම් thank you very much. good luck හැමෝටම. goodbye.